හොඳයි. ඕක ඕෆ් වෙනවා හරියද? බය වෙන්න එපා. එතකොට මේ රෙකෝඩ් වෙන්නේ නැහැ නේ මේ හොඳයි හරිද නේද? හරි. එතන මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ දෙවන වාර ඇගීම 2026 හරිද නේද? පළවෙනි ප්‍රශ්නය තියෙන්නේ මීටර 1යි 8යි සෙන්ටිමීටර මීටර වලින් දක්වන්නලු. එතකොට මේක මීටර වලින් දක්වන්න අපි මේක සෙන්ටිමීටර වලින් ලියාගමු. හරි. එතකොට මීටර එකක් කියන්නේ සෙන්ටිමීටර 100යි. එතකොට මෙතන 8යි සෙන්ටිමීටර. දැන් මේ දෙක එකතු කරොත් 108යි සෙන්ටිමීටර. දැන් මේක මීටර වලට පරිවර්තනය කරොත් 1.08යි මීටර. මම මේ ඔක්කොම ලිව්වේ ඔයාලට මේවා අහන්න පුළුවන් හින්දා. තේරුණානේ? හරි. හැබැයි අපේ උත්තරේ වෙන්නේ මේක. තේරුණානේ? 1.08යි. දෙවෙනි ප්‍රශ්නය විසඳන්න 3y ධන 5 සමානයි 8. මේකේ මුලින්ම ඉවත් කරන්න ඕනේ අපි ධන 5 ඉවත් කරන ඍණ 5ක් දාන්න දෙපැත්තටම. එතන ධන 5 ඍණ 5 කැපිලා ගිහිල්ලා 3y සමානයි 8න් 5ක් අඩු වුණොත් 3යි. හරිද? දැන් දෙපැත්තම 3ෙන් බෙදන්න. ඔන්න එතන y සමානයි 3 3ෙන් බෙදුවොත් 1යි. හරි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය ඍණ 6 වැඩි කිරීම හිස් තැන ඊට පස්සේ බෙදීම ධන 10. ඕක සමානයි පුතාල ඍණ 3ට. හරිද? හරි. එතකොට මෙතන තියෙන ආගය 10න් බෙදුවාම 3ක් වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මෙතන තියෙන ආගය හොයාගන්න මොකද කරන්න ඕනේ? 3 වැඩි කරන්න ඕනේ කියන්නේ 10න්. හරිද? එතකොට 30යිනේ. එතකොට උඩ 30ක් වෙන්න නම් හරිද? උඩ 30ක් වෙන්න නම් පුතාලා 6 කියන දේ දෙන්න ඕනේ. 5න්. හරිද? එතකොට 6 වරක් 5 30යි. 30 10න් බෙදුනොත් 3යි. හරිද? හැබැයි ඍණනේ. හරිද? එතකොට ධන සංඛ්‍යාව වෙන්නේ බෙදලා තියෙන්නේ. එතකොට උත්තරේ ඍණ වෙනවා නම් අනිවාර්යෙන් ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකින් බෙදුනොත් තමයි ඍණ වෙන්නේ. හරිද? එහෙනම් අපි මෙතන උඩ ඍණ වෙන්න ඕන නම් එහෙනම් ඍණයි ධනයි ඍණ අන්න එතකොට උත්තරේ එන්නේ ධන 5. හරි. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය අගේ සොයන්න තියෙන්නේ. එතකොට මෙතන තියෙන චතුරාශ්‍රයක අභ්‍යන්තර බාහිර කෝණවල එකතු 360යි. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් x ධන 2යි x ධන 90 ධන 120 සමානයි 360යි. හරිද? x 2යි x එකතු කරොත් 3යි x ධන 90යි 120යි එකතු කරොත් පුතාලා 210යි සමානයි 360යි. දැන් ධන 210 අයින් කරන්න 210ක් දාන්න දෙපැත්තටම. හරිද? ඔන්න කැපිලා ගියා. ඒතකොට 3යි x සමානයි 150යි. ඊට පස්සේ දෙපැත්තම 3ෙන් බෙදන්න. එතකොට x සමානයි 50යි. හරි. ඊට පස්සේ පස්වෙනි ගාන සුළු කරන්න තියෙන්නේ 11යට 14 ඍණ 5යට 7. හරිද? අඩු කරනවා නම් අනිවාර්යෙන් මොකද කරන්න ඕනේ? හරය සමාන වෙන්න ඕනේ. හරිද? හරි. එහෙනම් මෙතන පොදු හරය කවුද? 14යි 7යි ගත්තොත් 14 තමයි පොදු හරය. එතකොට 7 14 කරන්න වැඩි කරන්න ඕනේ දෙකෙන්. උඩයි යටයි දෙකෙන් වැඩි කරා. එතකොට පොදු හරය 14ක් එනවා. 11 ඍණ 5 වරක් 2 10යි. දැන් 11න් 10ක් අඩු වුණොත් 1යි. එතකොට 1 යට 14යි. හරිද? ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නය රූපේ දැකිය හැකි එකතු අංශක 180ක් වූ බද්ධ කෝණ යුගල් දෙකක් ලියන්නලු. හරිද? එතකොට අංශක 180ක් වෙන බද්ධ කෝණ. එහෙම නැත්නම් අපි කියන අංශක 180ක් වෙනවා නම් අපි කියන්නේ මොකක් කියලාද ඔකට? මොන කෝණද? පරිපූරක කෝණ කියලා. තේරෙන්නේ? අංශක 90යි නම් අනුපූරක කෝණ. එතකොට මෙතන කෙලින්ම 180ක් වෙන බද්ධ කෝණ යුගල දෙකක් අහන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් AFD හා DFB. තව අපිට ලියන්න පුළුවන් FBC හා EBC. හරිද? ඔන්න පරිපූර්ණ බද්ධ කෝණ යුගල් දෙකක්. හරි. ඊට පස්සේ ලොකු අංක 7 වෙනි ප්‍රශ්නය පහත ඝන වස්තු අතරින් ප්ලේටෝ කැට වලට අයත් ඝන වස්තු දෙකක් ඇත. ඒවා තෝරා යටින් ඉරක් අදින්නලු. පුතාලා ප්ලේටෝ කැට කීයක් තියෙනවද? ප්ලේටෝ කැට 5ක් තියෙනවා. මොනවද මේ ප්ලේටෝ කැට 5? ඝනකය, ඊට පස්සේ සවිදි චතුස්තලය, ඊට පස්සේ සවිදි අෂ්ටතලය, ද්වාදශ තලය, ඊට පස්සේ සවිදි විංශති තලය. එතන ඔය පහ තමයි ප්ලේටෝ කැට 5ක් වෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ සවිදි චතුස්තලයයි, ඊට පස්සේ සවිදි ද්වාදශ තලයයි. එතකොට ඔන්න උත්තර දෙක සවිදි මෙතන තියෙන සෙට් එකෙන් සවිදි චතුස්තලය ඊට සවිදි ද්වාදශ තලය. හරි. 8 වෙනි ප්‍රශ්නය
25න් 2 ප්‍රතිශතයක් විතර දක්වන්න ඕන පුතාලා. හරි එතකොට භාගයක් ප්‍රතිශතයක් කරන්න මොකද කරන්න ඕනේ? වැඩි කරන්න ඕනේ 100ට 100ෙන්. ඔන්න 25ට 25 වැකයි 100ට 25 හතරක් තියෙනවා. දෙවරක් 4 8යි. එහෙනම් 100ට 8යි. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නය භ්‍රමක සමමිතියේ ඇති තල රූපයක භ්‍රමක සමමිති ගණනයට තිබිය හැකි අඩුමාගය කුමක්ද? භ්‍රමක සමමිතියක් තියෙනවා නම් තියෙන්න ඕන අඩුමාගය භ්‍රමක සමමිති දෙකක්වත් තියෙන්න ඕනේ. එහෙනම් භ්‍රමක සමමිති දෙකක් තියෙන්න ඕනේ. හරිද? එතකොට අඩුම ගණන 2යි. හරිද? හරි. මොකද ඕනම බල රූපයකට භ්‍රමක සමමිති එකක් තියෙනවා. හරි. ඒතර භ්‍රමක සමමිතියක් එන්න නම් අනිවාර්යෙන් භ්‍රමක සමමිති කීයක් තියෙන්න ඕනේද? දෙකක් තියෙන්න ඕනේ. අවම වශයෙන් දෙකක් තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නය 8 වැඩි කිරීම 27 මොයක මට ලියන්න පුළුවන් බලවල ගුණිතයක් විතර 2 3 වැඩි කිරීම 3 3. ඊට පස්සේ මේ බලන්න පුතාලා ඊළඟ හිස්තනේ තියෙන්නේ දැන් තනි හිස්තනක් තියෙන. ඒ කියන්නේ දෙවරක් 3 කීයද? 6යි. එහෙනම් 6 3. 11. 4යි 2කින් 1 වැඩි කිරීම 5න් 4. හරිද? දැන් මට මේක මුලින්ම සුළු කරන්න කලින් මොකද කරන්න ඕනේ? මේකේ තියෙන මිශ්‍ර භාග විෂම කරගන්න ඕනේ. එහෙනම් මේ විෂම භාගයක් කරගමු අපි මෙයාව 2යි දෙවරක් 4 8යි 8 1යි 9යි වැඩි කිරීම 5න් 4යි. දැන් ඔන්න ලවයේ තියෙන සංඛ්‍යාවට හරයේ තියෙන සංඛ්‍යාව අපිට කපලා දාන්න පුළුවන්. 2ට 2 එකයි 4ට 2 2යි. තවත් කවුරුත් කැපෙන්නේ නැහැ. එහෙනම් නම් වරක් 2 18යි 1 වරක් 5 5යි. මේක පුතේ විෂම භාගයක්. අපි මේක මිශ්‍ර භාගයක් විදිහට ලියන්න පුළුවන්. 5යි 18ට 5ව 3යි. ඊට පස්සේ 3 වරක් 5 15යි. 15ට 18 වෙන තව කීයක් වුණේද? 3ක් වුණේ. එහෙනම් ඔන්න උත්තරේ එතන අපිට එනවා. ඊට පස්සේ 12 වෙනි ප්‍රශ්නය 4 වතාවක් 2x ඍණ 3y ධන 5 ධන 3x ඍණ 2y. මේක සුළු කරනකොට මුලින්ම කරන්න ඕනේ පුතාලා මේකේ වරහන් ඉවත් කරන්න ඕනේ. එහෙනම් මේ වරහන් ඉවත් කරන්න නම් අපි වැඩි කරන්න ඕනේ ධන 4ෙන්. මේ වරහන් ඉවත් කරන ධනෙන් වැඩි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ වෙනසක් වෙන්නේ ධනෙන් වැඩි කරා කියලා ධන 1කින්. ඒතර 4ෙන් 2x වැඩි කරොත් 8x. 4ෙන් ඍණ 3y වැඩි කරොත් ඍණ 12y. හරිද? හරි. ඊට පස්සේ මෙතන ධන 5 ධන 3x ඍණ 2y. ඊට පස්සේ පුතාලා මේ 8x එක්ක 3x සුළු කරන්න පුළුවන්. 8x කින් 3x එකතු කරොත් අපිට එනවා 11x කියලා. ඍණ 12y ඍණ 2y දෙකම ඍණ. එහෙනම් අපි එකතු කරනවා. එතකොට ඍණම තමයි 12යි 2යි කරොත් 14යි. ඊට පස්සේ ධන 5 මුකුත් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ 13 වෙනි ප්‍රශ්නය. එහෙනම් ඔන්න b කියලා කියන්නේ 10ට අඩු ඔත්තු සංඛ්‍යාවලු පුතාලා. හරි b කියන්නේ 10ට අඩු ඔත්තු සංඛ්‍යාව. එහෙනම් b කියන කුලකේ අපි ලියමු 10ට අඩු ඔත්තු සංඛ්‍යා 1 3 5 7 9 ඔන්න. හරි අපෙන් අහන්නේ nb කීයද කියලා. nb කියන්නේ පුතාලා b කුලකේ අවයව ගණන. අවයව කීයද? 1 2 3 4 5ක් තියෙනවා. එහෙනම් ඔන්න මේ ටික අපි ඉතුරු ප්‍රශ්න ටික බලමු. මේ ටික මුලින්ම ලියා ගන්න. හරිද?